දැක්කම කෙල උරන සයිස් එකක් තියෙන්නේ. සමායතන හිටියා පොඩ බිසි එතන. කාලේ සෙට් මෙනුස් වලින් වෙනම වයිබ් එකක් තියෙන්නේ. Hello guys, ඉතින් කොහොමද? අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ගියේ කොහෙද කියලාත් ඔයාලා දකින්න ඇති. අද ගියේ චමා ෆුඩ් රෙස්ටෝරන්ට් එකට. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Guys, අද අපි ගියේ චමා රෙස්ටෝරන්ට් එකට. අපි ගත්තේ සෙට් මෙනු එකක්. අද ගන්න ගියේ චිකන් කොත්තු එකක්. තාම කොත්තු එක රෙඩි නෑ කියලා කිව්වා. හෙට හෝ අනිද්දා ඒක රෙඩි වෙනවා කියලා කිව්වා. ඉතින් මම ගත්තේ සෙට් මෙනු එකක්. ඉතින් අපි මේක අන්රැප් කරලා බලමු. පැකින් එක හොඳයි. සුපිරි. දැක්කම කෙල උරන සයිස් එකක් තියෙන්නේ. ඔයාලට පේන ඇතිනේ. ඉතින් guys සෙට් මෙනු එකේ අපිට හම්බෙලා තියෙනවා chicken, mushroom, chopsy, chili paste, bullseye එක. අපි මේක දාගමු. අපි කෑම එක රෙඩි කරගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. බෑග් එකට නම් හොඳටම දීලා තියෙනවා. පියල් 950ක් වුණා සිංගල් පෝෂන් එක. ඉතින් මම කලින් වීඩියෝ එකේ කට්ටිය දාලා තිබ්බා මේ මම ගත්ත මික්ස් රයිස් එක. මේ ඒක මම මෙන්ෂන් කරන්න. ඒකේ මේ ඒ විදිහට හම්බෙන්නේ නැහැ. එයාලා ගියාට පස්සේ මම වෙන්නේ නැහැ කියලා. ඉතින් මම එතන ගියාට පස්සේ දැක්කා මට හම්බුනේ ඉතින් තමයි අනිත් අර මේ ඉස්සරහා තිබ්බ මේ ෂෝකේස් එකේ තිබ්බ එතන මික්ස් රයිස් එකෙන් තමයි දාලා දුන්නේ. ඉතින් එහෙම වෙනසක් නම් මම මුකුත් දැක්කේ නැහැ එතන. මොකද අපිත් සාමාන්‍ය විදිහට ගිහිල්ලා මේ පේමන්ට් කරලා normal සාමාන්‍ය කස්ටමර් කෙනෙක් විදිහට තමයි මේ කැම එක ගන්නෙ. කාලේ සෙට් මෙනුස් වලින් මේක වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් කාලා බලන්න. 950යි මේක. බාස්මති එකෙන් තමයි රයිස් එක තියෙන්නේ. බෝන්ලස් චිකන් කෑලි තියෙනවා 1යි 2යි 3යි. බෝන්ලස් චිකන් කෑලි මට 3ක් හම්බෙලා තියෙනවා. ඉතින් බුල්සයි එකක් දාලා තියෙනවා. ඇත්තටම හොඳයි. මේ මස්රූම් එකේ ඉඳලා හොඳ දෙයට හොඳයි කියනවා. ඇත්තටම හොඳයි මේක. හොඳ දෙයට නරකයි කියන්න බෑනේ. ෆුඩ් එක හොඳටම හම්බෙලා තියෙනවා. මට හම්බෙනා වගේ තමයි අනිත් අයටත් දාලා දුන්නේ. මම එතන ඉඳලා ගත්තේ. සමායතන හිටියා මේ මොකද්ද
පොඩ බිසි එතන කතා ගන්න සෙට් උන්නේ හරියට. සෙට් මෙනු එක නියමයි ආ. අනිත් තැන් වලට සාපේක්ෂව මේක වෙනම වයිබ් එකක් තියෙනවා. මේක රහයි. වෙන වයිබ් එකක් තියෙනවා කිව්වේ වෙන තැන් වල චොප්ස් එකේ යන කියන්නේ මේවා නිකන් වතුර වගේ. එහෙම මේකේ තියෙනවා මේකේ උකුවට අර ග්‍රේවි එකක් තියෙනවා මේ කලන් වෙලා. මේකයි චිකන් එකේ අර දන්නේ නැතිනේ. සෙට් මෙනු එකට හම්බෙන එකේ ස්වීට් විදිහට තියෙන්නේ. මේක එහෙම නැහැ. ඩෙවල් එකක් විදිහට ගැම්මට තියෙනවා. කොත්තුවක් ආපු ගමන් කොත්තුවෙත් ඉස්සරහට වීඩියෝ එකක් කරනවා අනිවාර්යෙන්. දිගටම සෙට් වෙලා ඉන්න. අරුවා අනිවාර්යෙන් try කරන්න ඕනේ ඔයාලා. මම දැක්ක ගොඩක් අය කියලා තියෙනවා එක එක දේවල්. කොහොම වුණත් කෑම සම්බන්ධව දැන් දන්නේ කෙනෙක් තමා කියන්නේ කෑම එක්ක ඉන්න සුපිරි ඩයල් එක. ඉතින් එහෙම එක්කෙනෙක් මේ රෙස්ටොරන්ට් එකක් කරනකොට ඉතින් ඒ විදිහට කරන්න දන්නවා, පිළිවෙලට කරන්න දන්නවා. ඇත්තටම යා වීඩියෝ එකක් කරත් පිළිවෙලට කරන්න එක්කෙනෙක්. ඉතින් මේ කරන වැඩෙත් පිළිවෙලට කරන එක්කෙනෙක්. පැකින් එකේ ඉඳලා ෆුඩ් එකේ ක්වොලිටි එක දක්වා හොඳටම තියෙනවා. ඇත්තටම හොඳයි. මම දැන් කාපු මම මේ දෙවෙනි එක මේ රිවිව් කරන්නේ. මේ පළවෙනි එකත් හොඳයි, මේ දෙවෙනි එකත් ඇත්තටම හොඳයි. ඇත්ත රියල් එක කියන්නේ මේකත් හොඳටම හොඳයි. අනිවාර්යෙන් try කරන්න ඕන කෑම එක. මේ බෝන්ලස් තඩි චිකන් කෑලි 3ක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මට නෙමෙයි එතන ෂෝකේස් එකේ කොහොමද පේන්නම තියෙනවා දාන ඒවා. ඉතින් guys ඔය විදිහට තමයි අපේ වීඩියෝ ඉවරුනේ. ඉතින් සෙට් මෙනු එක ගැන කිව්වොත් සෙට් මෙනු එක නම් සුපිරි. ඇත්තටම මේක හොඳයි. මොකද බෝන්ලස් චිකන් කෑලි තියෙනවා, බුල්සයි එකක් තියෙනවා, බාස්මති රයිස් එකෙන් ගහලා තියෙන්නේ. ඒක වෙනම වයිබ් එකක් තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා try කරන්න ඕන සෙට් මෙනු එක. ඉතින් අනිවාර්යෙන් ඔයාලා සමායකට ගිහිල්ලා, සමා රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා සෙට් මෙනු එක try කරලා බලන්න. ආසිතේ ඉතින් මේක තව සුපිරි රසවත් පට්ට වීඩියෝ එකකින් ආයෙත් දෙමු. එතකම subscribe කරලා තියාගන්න.